හායි හයි හායි හයි මගේ ලස්සන යාළුවනේ කොහොමද ඔයාලට මම නම් හොඳින් මේ මෙයා නම් හොඳින්ද දන්නේ නැහැ පොඩ ට්‍රැක් වෙලා තියෙන ට්‍රැක් වෙන්නේ නැද්ද මේ වෙන දේවල් එක මිනිස්සුන්ට ඉතින් ඔව් ඉතින් ට්‍රැක් වෙන දේවල් තමයි වෙන්නේ මොකද මේ අපි යන්න වෙන තැනකට ඔව් මේ වෙන තැනකට යන්න ඇවිල්ලා වෙන Mic එක දෙයකට දෙමු. යන්න ඇවිල්ලා යන්න ඕන තැන දන්නේ නැතුව යන්නේ කොහෙටද කියලා දන්නේ නැතුව මොළෝ දෙයක් දන්නේ නැතුව දැන් මේ පාරට වෙලා මගට නැවතිලා ඉන්නවා පව්කාර වැඩකට සෙට් වෙලා සෙට් වෙනවා ඔව් අද කරන්න දෙයක් නැති නිසා අපි අපිත් එක්ක යමු බීච් එකේ ගල් උඩ ඇවිදින්න කල්ලුට ඇවිදිමු අපිට දැන් ළඟම තැන බීච් එක. ඉතින් අපි හිතුවා බීච් එකට යන්න. මුද කියන්නේ හරිම කාම් තැනක් නේ. හරිම කාම් තැනක් මට අර බෝට්ටුවකත් යන්න ආසයි බෝට්ටුවක යද්දි නම් කාම්නස් එක නෑ. පන්න එකක් තියෙනවනේ නේ මෙහි සීතල කාලේ පටන් ගත්තා. සීතල කාලේ පටන් ගත්තා. අපි මේ සීතල කාලේ කරන පළවෙනි වීඩියෝ එක. මේ මාසෙත් භාගයක් ඉවරයි අපි මාර බිසි අපි යන්න ගමන් බිමන් යන්න හිටියට කොහෙවත් යන්න බැරි වුණා. අනිත් විශේෂ දේ මෙතන ඉඳලා මේ කුවේට් සිටි එකේ අයිකොනික් හැමදේම වගේ පේනවා මෙතන. පේනවාද මෙතන තියෙනවා කුවේට් ටවර්ස්. ඔය සත්තුන්ට කැමති නෑනේ අල්ලන්න එපා යාට මේ මොනවද තියෙනවා චූදපතියෝ එයාට මොකද්ද වෙලා තියන්නේ මාළු අල්ලන ප්‍රජාව ගොඩාක් වැඩි වුණා. ගොඩාක් කට්ටිය දැන් මාළු අල්ලනවා තරගෙට වගේ. අපි බලන් ඉන්නවා. හරි මොඳ මේ අපිට මැප් එකේ බලාගන්න පුළුවන් ස්කූටර්ස් තියෙන තැන්. එතකොට මේ ඇප් එක දාගෙන මේ ඇප් එක හරහා මැප් එකේ පෙන්නනවා ස්කූටර්ස් තියෙන තැන්. ඊට පස්සේ ඒක මේ টොප් අප් කරලා මෙහෙම තියෙන ස්කූටර් එක QR කෝඩ් එක ස්කෑන් කරලා යන්න පුළුවන්. ලස්සන බීච් එකේ ස්කූටර් රයිඩ් එක. අර මොනවද කියන්නේ? ෂෝක් ස්කූටර් රයිඩ් එක කොහොමද? සුප්පා හොඳයිද? හොඳයි මුන්ට ඇත්තට යන්න ඕනේ යන්න? අනේ යමු දෙන්නත් එක්ක යන්න දෙන්නට වෙනම් ඔයාගේ ඇප් එක දාගන්න. ඇප් එක දාලා පේ කරන්න ඕනේ. හරි මං සල්ලි දානවා මොකද කියන්නේ යමුද දා. මම ඇප් එක ඩවුන්ලෝඩ් කරා ටැග් එක ඩවුන්ලෝඩ් කරන්න. ඩවුන්ලෝඩ් කළා තියෙනවා ඉස්සෙල්ලාම මේ තියෙන තැනක් හොට යන්න එපා. සිග්නල් ඔෆ් කරන්න. මෙතන නෑ මෙතන තියෙනවා ගන්න බෑ. ඉස්සරහට. මේ සිග්නල් එන අපි යන් මේ තව තියෙන ස්කූටර් එකක් වගේ. ඉස්සරහ තියෙනවා ස්කූටර් ඉස්සරහට යනවා. මම මේකෙන් බැලුවා මන් දන්නේ ෆෝන් එකට ලාවට පේනවා මෙන්න මේ හරි මන් දන්නේ හරියටම පේනවද කියලා මේ මෙතන පේනවා මේකෙන් පේන්නේ රේන්බෝ එකේ කලර්ස් ඔක්කොම. ඒ කියන්නේ දැන් මෙතන උඩ තියෙනවා මට පේන ගස්. මම මෙතනින් බැලුවා මේ ඔක්කොම පේන්නේ ගස් විදි. ඒ කියන්නේ ගස් පේන්නේ රේන්බෝ එකේ කලර් එකට. මේ තියෙන සරවුන්ඩින් එක හරිම ලස්සනයි. හරි මේ අපිට දැන් කෝල් එනවා. මම දැන් මෙතන නතර වුණා නේ ඔයාලට මේක පෙන්වන්න. අයියා කෝල් කරනවා මම ඇති වෙලා නිසා. මාව හොයනවා අතන මට පේනවා. යාත් මොන හරි බලන්න. මෙතන තියෙනවා බලන්න දේවල්. ඕ. Whispering dish. මේ තියෙන whispering dish. එයා අතන මොකක් හරි කරනවා. අපි යාගේ මහම්මගේ මැකනිසම් එක. එයා හරි දක්ෂයි ඔය වගේ දේවල් කියලා දෙන්න. මේ තියෙන්නේ ට්‍රිපල් පෙන්ඩලම් කියන එක. හරිද? ට්‍රිපල් පෙන්ඩලම්. එතකොට මේකේ තියෙනවා try this. Can you swing all three pendulums synchronously?
active the pendulums by pulling the ropes alternatively. මේක මේ pulling the ropes alternatively කිව්වට මේ එක rope එකක් තියෙන අනිත් rope එක අර මන් දෙක ගහ උඩ. ඒ හින්දා මේක කරන්න වෙන්නේ. ඊට පස්සේ මේ මෙතන ඔව්. තව එකක් තියෙනවා. මෙතනත් මොකක් හරි මේ ගැජමැටික් එකක් තියෙනවා. ඒක aeolian harp කියන එක. Listen the wind playing on aeolian harp. What's going on? The sound of the wind and harp are produced by air turbulences. The stronger the wind is blowing, there are more overtones are played, which are particularly appealing. Motorcycle the scooter the ඔයාට ඕනේ මොකද්ද? scooter. එහෙනම් ස්කූටර් එක. ඔයාට මොකක්ද ඕනේ? මා ස්කූටර් එක. Okay. මේ මෙතන මේ එක ස්ටොප් එකක්. එතකොට දැන් මෙතන නවත්තලා තියෙනවා. අපිට එකක් ස්කෑන් කරලා අර වගේ ගන්න පුළුවන්. ඔයා කැමතිද? No scooter. ඇප් එක දැම්මද? දැන් টොප් අප් කරගන්න. මම වීඩියෝ එකේ දාන්න මම අර කලින් රයිඩ් කරා අරක. ඒකට කිලෝමීටර රයිඩ් කරා ෆිල්ස් 700. රුපියල් 700ක ආසන්න ගන්න. කිලෝමීටර 700. නෑ ඒක විනාඩියට කියන්නේ. විනාඩියට ෆිල්ස් 50යි. පේ කරාද? ඉස්සරහට টপ අප් කරන්න. ස්ටාර්ට් එක. Balance is to credit cannot buy මම ෆෝන් එක ගැන හිතන්න එපා. commercial bank. Card details please. Connected successfully. And guys, to be continued. අපි යනවා ස්කූටර් රයිඩ් කරන්න. ලස්සන පැත්තක්. මාරම ලස්සනයි. දැන් මේ අගටද? වාව් දැන් මම මෙතන පටන් මේ කරකවන්න ඕනේ. කරකවලා ඔයා දැන් වල්ලූරේ. කවුද ඔයා? වල්ලූරේ. හොඳයි. මේක කරකවන්න. හයියෙන් මන් දන්නේ ඇයි මේ වගේ තියෙන්නේ කියලා. හැබැයි මේ වගේ තියෙනවා හැමතැනම. ගොඩාක් තියෙනවා මේ පැත්තට එන්න අර පැත්තට යනකම් තියෙනවා. අතන මොකක් හරි එකක් තියෙනවා. තව පොඩි ගැජමැටික් එකක්. ඒක ළඟටත් යන්න. ඒක ලස්සනයි නේ. මෙතෙන් පටන් මේක 3D මේකක් කියනවා. කවුද? වල්ලු. ඔව් ඔව් එයා වල්ලූරේ තමයි. ඉතින් ඉර බැහැගෙන යනවා. අපි යන අර පැත්තට. මාරම ලස්සන මේ ටෙන්ට් එකක් වගේ එකක් තියෙනවා. ෂේඩ් එක. ඉඳ ගන්න දාලා මං හිතන්නේ මෙතන මාළු අල්ලන්න මොකක් හරි මේ පර්මිට් එකක් හරි ටිකට් එකක් හරි මොකක් හරි තියෙනවා.
කියන්නේ අතන ගේට් එක වහලා තියෙනවා. මං අර කිව්වේ අන්න අර මෙන්න මේක මොකද්ද දන්නේ නැහැ කියලා. The ball run is Make a good example for energy transformation. Releasing the ball changes into potential energy. Then it can take more energy. In the ball run in which the ball is given a potential energy from mechanical energy. ආර බෝලයක් තියෙනවා අර උඩ. අර උඩ. මේකේ තියෙන්නේ මොකද්ද? එනර්ජි මැෂින් එක. try But how try can this. we try? Turn the hand wheel to start the ball run and observe which course the ball takes. හයෙන් කරකන්න. නෑ නෑ එහෙම නෙමෙයි කරකන්න තියෙන දෙපැත්තටනේ අන්න එහෙම අන්න ස්ටියර් කර. මේ හරිම මේ ඒ කියන්නේ සයන්ටිෆිකලි එක එක සෙල්ලම් දාලා තියෙනවා. ඒක මරුවා. චේන් එක නම් දුවනවා හැබැයි වෙන දෙයක් නෑ. මං හිතන්නේ එහෙම නෙමෙයි. දෙපැත්තටනේ. දෙපැත්තට බෑ. මේ පැත්තට බෑ. හතරේ. මෙයා මේක දමාගෙන කරකවනවා හැබැයි වෙච්ච කිසිම දෙයක් නැහැ. බෝල මං හිතන්නේ හිර වෙලා තියෙන්නේ. no action. මං හිතන්නේ මේ බෝලේ ඔහොම ගිහිල්ලා එන්න ඕනේ මෙතෙන්ට. ගියාට පස්සේ ආයේ මේ බෝලේ ඇවිල්ලා මේ පැත්තේ ගිහිල්ලා ඔහොම යන එක තමයි. නෑ මං හිතන්නේ උඩට යන්න එන්න. හිර වෙලා තියෙන මේ මගින් මේ. හා. මේ මෙතන එකක් තියෙනවා මෙතන එකක් තියෙනවා. අතන උඩ දෙකක් තියෙනවා. ඒවා තියෙන්නේ මේ මැදනේ. අර මෙතන එකක් තියෙනවා. මැද තියෙනවා මං හිතන්නේ ඒවා හිර වෙලා තියෙනවා. I think they were supposed to go here but තැන හිර වෙලා තියෙනවා. Yeah. But තැන හිර වෙලා. Yep. Let's go. Let's go. මෙතනින් පාර ඉවරයි. දැන් අපි ආයි හරවගෙන යනවද? නැත්නම් මෙතනින් වාහනේ නවත්තලා අපිට පයින් යන්න පුළුවන්. මොකද කරන්නේ? ඉතින් වාහනේ අතර අපි පයින් යනවා. මෙතනින් නවත්තලා පයින් යන්න. මහන්සිනේ. Yeah. Let's go. Go baby. Let's go. දැන් අපි පැදලා තියෙනවා මේ වෙනකොට මං කලින් 750යි 2350යි කියන්නේ KD 2යි 350යි 3යි 300 විතර. තව 450ක් විතර ඉතුරු වෙලා තියෙනවා. නෑ 500ක් නාඩි 3යි 500න්නේ. ඔව්. දැන් එතකොට දෙක තුනක් කියලානේ කිව්වේ මම. එතකොට තව 3යි 50ක් විතර කියේ. මගේ පැදලා තියෙන 2යි 450. 2යි 450යි. price and details බලමු අපි. අන්තිමට මේකේ මේ ට්‍රිප් එකේ මැප් එකක් දෙනවා අපි කොච්චර දුරක් ගියාද එහෙම ඒ ටික. ඒ ටික බලන්න පුළුවන්. අපි යන්න දෙනවා අර පැත්තට. මගේ බැටරි low. මගෙත් ලෝ. මොකද ගන්න යන්න අර පැත්තට? yes. අපි මෙතන නවත්තු. හරි නැත. අනින් තියලා. මං හිතන්නේ අපිට මෙතන ඉඳලා පයින් අපි ඉන්න තැනට යන්නත් ළඟයි. ගෙදරම යන්න බැරි වේද මේවා? යන්න බැරි. මේක තියලා යන් අපි. අතන පාකින් ඒරියා එකක් තියෙනවා. ඒකෙන් තියලා යන්න පුළුවන්. එහෙනම් අපි තියලා එන්න. මෙතනින් රයිඩ් එක ඉවර කරනවා. දැන් මෙහෙම කරලා ඊට පස්සේ හරිද? එන් කර. stop right. ෆෝන් එක ගලවලා ෆොටෝ එකක් ගන්නවා. මෙහෙම ෆෝන් එක ගලවලා මෙතන පාක් නෑ පිටිපස්සට. පාක් කරා කියන ෆොටෝ එකක් අරගෙන කන්ෆර්ම් කරන්න ඕනේ. ඊට පස්සේ ගිය ගානයි කොබල පෙන්න. ගිය ගානයි ඔක්කොම ගිය දුරයි ඔක්කොම ටික වැටෙනවා.
කිලෝමීටරයක්වත් ගිහිල්ල නෑනවා හරි අපි වගේ බලමුකෝ. එහෙම ගිය නිසා ඉන්න මේ රූට් මැප් එක තියෙනවා මොන හරි ඩන් කරා මම දැන් යනවා මගේ එක එන් කරන්න අරම ලස්සනයි සන්සෙට් එක උඟ කාලෙකට පස්සේ නේ එළියට ආවේ ඔව් ඇත්තටම සෑහෙන කාලයකට සෑහෙන නැත්නම් අපි කාලයකට. බඩු ගන්නවා වැඩ කරනවා. වැඩ වීඩියෝ එකක් කරෙත් නෑ මම හිතන්නේ මාස දෙක තුනකින් වීඩියෝ එකක් කරෙත් නෑ කරපු වීඩියෝස් එඩිට් කරෙත් නෑ දැම්මෙත් නෑ ඒවා හරි නෑ කියලා හිතුණා ඔව් නේද අපි එක වීඩියෝ එකක් දවසක්දා කරලා අන්තිම වීඩියෝ එක එඩිට් ඊට කරලා කලින් එකත් කරේ නෑ අර ඔව්. කුවේට් ගැන ඉන්ස්ට්‍රක්ෂන්ස් වීඩියෝ එකක් කරලා ඒකත් නැවතුණා වීඩියෝස් දෙකක් තුනක් විතර එහෙම තියනවා කරපු නැති තේරුමක් නැහැ කියලා එඩිට් නැහැ ඒක ඇත්තටම තේරුමක් තියෙනවා අපේ එඩිටර් මහත්තයාට කරන්න කම්මැලි අන්න එතනයි තියෙන ප්‍රශ්නේ ඊට පස්සේ ඉතින් එහෙනම් අද දවසේ මෙතනින් ඉවරයිනේ stay tuned ආයි හම්බෙමු ලස්සන වීඩියෝ එකකින් ලස්සන යාළුවනේ ඊළඟ වීඩියෝ එකේ එනකම් අපි බලමු ඒක පැටලුණා හරි ආල්තෙන් ආල්තේ ලස්සන යාළුවනේ ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු බයි බයි